පාස්කු ඉරදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමයි තුවාන් සුරේෂ් සලේ මහතා රැඳවුම් නියෝග යටතේ සිටින්නේ. එතකොට සාමාන්‍ය රැඳවුම් නියෝග යටතේ සිටින කෙනෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී කටයුතු කරන ආකාරය අනුව සාමාන්‍ය සම්ප්‍රදාය අනුවම තමයි ඔහු වෙනුවෙන් කටයුතු කරන්නේ. කෙනෙක් විශේෂයක් කරලා වද හිංසා පැමිණීමක් හෝ කෙනෙක් විශේෂයක් කරලා අමතර සැපදීමක් වෙන්නේ නැහැ. රැඳවුම් නියෝග ගහලා රඳවාගෙන ඉන්න අනිත් අයට මෙතෙක් කල් කටයුතු කරපු ආකාරයට තමයි ඒ කටයුතු සිදු වෙන්නේ. ඊළඟට මේ ගෝසාව එන්න පටන් ගත්ත මේ ගෝසාව වැඩි වෙන්න ගත්ත කාලය සම්බන්ධව අපි අවධානය යොමු කරන්න ඕනේ. තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ පෙබරවාරි 25 වෙනිදා. ඔහුට රැඳවුම් නියෝග පළවෙනි වරට නිකුත් කරන්න දින 90ක පෙබරවාරි 27. ඒතොර ඒ දින 90 අවසන් වෙනවා මැයි මාසයේ 27 වෙනිදාට. මැයි 27 වෙනිදා යලිත් දින 90ක රැඳවුම් නියෝග ලබා ගන්නවා. ඒතොර මේ ඒ සියල්ල සිදුවන්නේ නීති අනුකූල ක්‍රමවේදය අනුව කිසියෙකුට ඒක ප්‍රශ්න කරන්න බෑ. රැඳවුම් නියෝග ගහලා තිබෙන්නේ ඒ නියමිත පිළිවෙලට. ඊළඟට පළවෙනි දින 90 දී නොතිබුණු ගෝසාවක් දැන් එන්න පටන් අරගෙන තියෙනවා. ඔබ හොඳට බැලුවොත් මෙච්චර කාලෙකුත් ඔය රැඳවුම් නියෝගයන් යටතේ හිටියේ. ඔය CID එකට තමයි හිටියේ. ඔය විදිහට තමයි අනික් රැඳවුම් නියෝගවල ලක් වූ අයට විදිහට තමයි ඔහුටත් සැලකීම් කළේ. හැබැයි ජුනි 3 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හිටපු බුද්ධ නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් ගත්තත් එක්ක මේ ගෝසාව වෙන මට්ටමකට ඇවිල්ලා තිබෙනවා ඔබට පේනවා ඇති. සුරේෂ් සලේ ඇතුළේ හිටපු දින 90කට වඩා වැඩි කාලයක් තුල නොතිබුණු කලබලයක්, සද්දයක් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට විදේශ ගමන් තහනමක් ලබා ගැනීමත් එක්ක ඇති කරලා තිබෙනවා යම් කණ්ඩායමක් ඒ වෙනුවෙන් කටයුතු කරන බව පේනවා. ඉතින් අපිට කියන්න තිබෙන්නේ තුවාන් සුරේෂ් සලේ ඔහු රජලධාරියෙක් හැටියට කටයුතු කරලා තියෙනවා. හමුදා බුද්ධ නිලධාරියෙක් හැටියට කටයුතු කරලා තිබෙනවා. ඔහු දන්නවා මේ පරීක්ෂණ දියත් වෙන ආකාරය පිළිබඳව. ඔහුට අවබෝධයක් තියෙන්නට ඕනි. ඉතින් පාස්කු ඉරදින ප්‍රහාරය වගේ අපේ රටේ සිදු වුණු ම්ලේච්ඡතම ඝාතනයක් පිළිබඳව පරීක්ෂණ සිදු කරගෙන යනකොට කෙනෙක් වැරදිකරුවෙක් නොවේ නම් කළ යුතු හොඳම දේ තමයි පරීක්ෂණයට සහාය ලබා දීම. ඒක රටේ පුරවැසියෙක් සහ විශේෂයෙන් රාජ්‍ය නිලධාරියෙක් විශේෂයෙන් හමුදා නිලධාරියෙක් හැටියට තමන් වැරදිකරුවෙක් නොවේ නම් පරීක්ෂණයට සහාය ලබා දීමෙන් තමන්ගේ නිවැරදි බව ඔප්පු කරන්න පුළුවන්. හැබැයි තමන් විසින් හෝ තමන්ට සහාය දෙන්න තමන්ට අනුබල දෙන කණ්ඩායමක් විසින් එක්කාසු වෙලා යම් කලබලයක් කරනවා නම් මේ පරීක්ෂණ කඩාකප්පල් කරන්න ඒකෙන් අනියමින් ගම්ම්‍ය වෙන්නේ ඔහු මේකට සම්බන්ධයිද කියන වගේ දෙයක්. කියන්නේ හොඳම දේ තමයි තමන් නිර්දෝෂී බව ඔප්පු කිරීම සඳහා මේ පරීක්ෂණ වලට සහාය ලබා දෙන්න. ඒක තමයි කළ යුතු හොඳම දේ. එතනින් මේ ඝාතනයට ලක්වුණු අයට සාධාරණයක් කරන්න පුළුවන් සහ මේකේ මහමොලකරු හොයා ගන්න පුළුවන්. මේක දේශපාලන සම්බන්ධයෙන් හොයා ගන්න පුළුවන්. අනාගතයේ මෙවැනි ම්ලේච්ඡ ඝාතනයක් දේශපාලන අරමුණු වලින් සිදු කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය කරන නීතිමය ප්‍රතිපාදන සහ යාන්ත්‍රණ සකස් කරන්න පුළුවන්. ඒ සියල්ලට සහාය ලබා දීම තමයි හොඳ වැඩේ. එහෙම නැත්නම් කඩාකප්පල් කරන එක නෙමෙයි. කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා නම් තේරෙන්නේ ඒක පිටිපස්ස යම් වෙන හඳුනාගත්තු දෙයක් තියෙනවා කියන එක කොහොමද මතක තියාගන්න ඕන. මුල් දින 90 නැති කලබලයක් දැන් එන්න පටන් ගන්න තියෙනවා.